සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ඔන්න ඉතින් අදත් ගොඩක් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ගෲප් ෆොටෝ එකක තියෙන තනි පින්තූරයක් කොහොමද වෙනම අරගන්නේ කියලා. අපි මේ වැඩේ කරන්නේ ChatGPT වලින්. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මොකද මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. වීඩියෝ එක ගෙනගතන මම මාධව සේනානායක. ChatGPT එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය කරන ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න. මම මේ වගේ ඉමේජ් එකක් තමයි අප්ලෝඩ් කරගත්තේ. මෙතන 4 දෙනෙක් ඉන්න පින්තූරේ දකුණු පැත්තේ ඉන්න එක්කෙනා තමයි මට වෙනම පින්තූරයක් විදිහට අරගන්න ඕන. මම මේ prompt එක තමයි මෙතන ටයිප් කරන්නේ. ඔන්න මම prompt එක ටයිප් කරලා ඉවරයි. මම ටයිප් කරේ මේ පින්තූරේ නිල් පාට කමිසයක් ඇඳගෙන ඉන්න දකුණු පැත්තේ ඉන්න කෙනා විතරක් වෙනම පින්තූරයක් විදිහට අරගෙන දෙන්න. තවද පින්තූරේ එන්හාන්ස් එක වැඩි කරලා පැහැදිලි කරලා දෙන්න. මේ prompt එක තමයි මම ටයිප් කරේ. මේ prompt එක මම description එකේ area එකේ දාලා තියන්නම්. arrow mark එක ක්ලික් කරාම අපේ image එක create වෙන්න පටන් ගන්නවා. මේ process එකට පොඩි වෙලාවක් ගත වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ group image එකෙන් දකුණු පැත්තේ නිල් පාට කමිසයක් ඇඳන් ඉන්න එක්කෙනා අපිට වෙනම image එකක් විදිහට අරගෙන දීලා තියෙනවා. අද වීඩියෝ එක ගැන වගේම ඔයාලට තේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට මම සමුගන්නවා. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.